මම දැන් ඉන්නේ මොරගහ කන්දට යන පාරේ. මම පෙන්නන්නම් ඕගොල්ලන්ට මොරගහ කන්ද පිරීලා තියෙන විදිහ. ඇසත් එක්ක මොරගහ කන්ද ජලාශය පිරීලා කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ. ඉතින් මේ තමයි මොරගහ කන්ද. මේ බානුම තියෙන ලස්සන සම්පූර්ණයෙන් වතුර පිරීලා අපි යම් බලන්න ඉස්සරහට. මම අද මේ යන්නේ ගම් වතුරෙන් විනාශයට පත්වෙච්ච මොරගහ කන්ද පාර බලලා එන්න. මේ තමයි මුරගහ කන්දට යන අතරවාරේ හම්බෙන view point එක. ඔයගොල්ලෝ මුරගහ කන්ද යනවා නම් මෙතනින් මේ දවස්වල නැවතිලා බලලා යන්න. එතන හරියම ලස්සන තැනක්. මෙතනින් තමයි මුරගහ කන්ද ජලාශයට යන පාර තියෙන්නේ සහ අර කැඩුනයි කියන පාලම රිවර්ස්ටන් පැත්තට යන පාලම තියෙන්නේ. එන්න අපි යමු. පාලම තියෙනවා ළමයි. පාලම තියෙනවා. දැක්කේ දැන් මාත් හිතුවේ පාලම මේ පාලම කැඩිලා ඇති කියලා තමයි මම හිතාගෙන හිටියේ. අපි ගිහින් බලමු. පාලමද කැඩලා තියෙන්නේ කොහොමද තේරෙන්නේ කියලා. පාලම තියෙනවා. මම හිතන්නේ පාර තමයි කැඩලා ඇත්තේ අර කියන විදිහට. මේ පාලම කැඩිලා ගිහින් කිව්වට මේ පාලම කැඩිලා නැහැ. පාලමට ඉස්සරහින් තියෙන පාරත් එක කඩාගෙන තමයි මේ පාර කැඩිච්ච ඒවා මේ පාරේ කඩාගෙන තමයි ගිහින් තියෙන්නේ මේ බේස්මන්ට් එකනේ පාලම මෙතනින් පාලම ඉවරයි. පාලම ඉවරලා තිබුණේ මෙතන ඉඳලා හරියම තව පාර තිබුණේ අර මම හිතන්නේ දැන් ආයේ මෙතන පාලමක් ගහයි නේ නැත්නම් වැඩක් නැහැ ආයේ කඩන් යනවා මෙතන ඉඳලා පාරනේ තිබුණේ පාලන අවසාන නම් පාර කෑරියා මරණ ගඟ තමයි ඔතන කියලා අර වතුරත් එක්ක දෙල්ලන්නේ ඒ කියන වතුර උඩින්ම දාන්න නැහැ උඩින් කඩාගෙන යන්න තරම් අර තිබුණේ මෙන්න තිබුණේ මේ හරියම තිබුණේ කොහොම ගන්න මේ ඔක්කොම හොදන්න කිව්වම තියෙන්නේ මෙතන බලමු Facebook එකේ සෝෂල් මීඩියා වල වීඩියෝස් දානකොට මට ඇත්තටම හිතුණා ගිහින් බලන්න ඕනි කියලා මගේ ඇස් දෙකෙන්ම. මෙතන අර ඕගොල්ලෝ දැක්කේ පාර මෙතනින් තමයි කැඩිලා තියෙන්නේ. මේ බලන්න මම ඉන්නේ මෙහා අයුරේ. අර ඈතින් මිනිස්සු දෙන්නෙක් යනවා පේන්නේ. එහා අයුරට ළඟ. ඒ කියන්නේ විශාල පරාසයක් පාර විනාශයට පත් වෙලා තියෙනවා. මේ වගේ දෙයක් මම දැක්ක පළවෙනි වතාව. ඒක විස්තර කරන්න බෑ. හරියම අමුතු දෙයක්. සහ අර තියෙන්නේ වාන්දොරටු මුරගහ කන්ද ජලාශයෙන් එන වාන්දාන වතුර මෙන්න මෙතනින් තමයි ගලාගෙන යන්නේ උතුරු මැද පළාතට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පාලම තියෙන්නේ. මේක ඒ පරණ අබංකඟ කියලා තමයි එතන හිටපු කට්ටියක් අපිට කිව්වේ. මම දැන් ඉන්නේ මුරගහ කන්දේ අර කැඩුනයි කියන පාලම ළඟ. හැබැයි මෙතන කැඩිලා තියෙන්නේ පාලම නන් නෙවෙයි පාර. විශාල විදිහට වැලි ඇවිල්ලා තියෙනවා. මේ ඒ කියන්නේ අර පොඩිවට පේන්නේ. ඒ පොඩිවට පේන තැන තමයි වතුර පාරේ යන්න තිබිලා තියෙන ප්‍රමාණය. නමුත් මේසා විශාල ප්‍රමාණයක ජල කඳක් මෙතනින් ගමන් කරලා තියෙනවා. අලි බෙටිත් තියෙනවා. ඒ කියන්නේ අලි යාළුවෝත් මේ පැත්තේ ඇවිත් යනවා. මෙහි කොහොමත් අලි ඉන්නවා. එන මේ විදිහට තමයි පාලම තියෙන්නේ. අනර ලොරියට චුට්ටක් ඉස්සරහින් තමයි පාර ගහගෙන ගිහින් තියෙන්නේ. මෙතන රිවර්ස්ටන් යනකොට අපිට මම හිතන්නේ රිවර්ස්ටන් යන නම් ටික කාලයක් යාවි. මොකද පාරට සිදු වෙලා තියෙන දැඩි හානිය නිසා.